ඉස්කෝලේ ඉස්සෙල්ලාම ගිහපු දවස් මතකද? මතකයි. කෙල්ලක් කියලා දුන්නා එන්තෝරියම මොනවා. ඉස්කෝලේ ඉස්සෙල්ලාම ගිහපු දවසේ. දෙවෙනි ශ්‍රේණිය. ඔව්. ඉතින් කෙල්ලක් දුන්නා. මාත්‍යින් ගත්තා. ගියා අතින් අර ඒ කවදද කුපාඩි කුපාඩි කවුරු දන්නේ දවන්න මල දුන්නේ. මට හරියට මතක නැහැ. සාමාන්‍යයෙන් එහෙම එනවා දැන් සාමාන්‍ය ලොකු ඉස්කෝලවල නම් එහෙම කරනවාද කියලා දන්නේ නැහැ. සාමාන්‍ය අපේ වගේ ඉස්කෝලවල එහෙම කරනවා. අපිට කරා මතක නැහැ. අපිට කරා මතක නැහැ. මතක නැහැ. ඒවල ඉස්සෙල්ලාම ඉස්කෝලේ ගිහපු දවස් මතක නැහැ නුඹට? මට මතක නැහැ. මට මතකයක් තියෙනවා. මුට මතක අර අරක ඇඳුනේ මේ අපේ ගියා ඉස්කෝලේ දෙවෙනි එකට ආවේ. ආර නේද? මං හතරින් හතරෙන් නේද ආවේ? ඒවල අපේ ඉස්කෝලේට ආවේ 4 පන්ති ඉන්නේ. අම්මා මාව ඉස්කෝලේ දාලා එනවා පොඩි කාලේ. ඒ අම්මට යන්නදලා පිටිපස්සේ මං ආපහු ගෙදර යනවා. ගෙදර එනවා. ඒවල සාමාන්‍ය ඉස්කෝලේ යන කාලේ ටීචර් කෙනෙක්ගෙන් හොඳටම බුටි කාව මොනවා හරි එහෙම එන්නම්ද පුබන් ආයි. උඹ ගෙයිලා කිව්වේ. මොය කණින් පස් ඇරවා මම ගාව ගයිලා ඇත්තට කණින් ඇදලා ගන්න මේව කරලා මියසින් කරලා ගන්නවා කණින් ගන්නකොට. ඉතිසන්නුන්ට ගහනවා වගේ ගහන්නේ. කොහොමද කියන්නේ බා. අල්ල ගන්න කණෙන් දැන් ඉන්නන මිස් කොහොම ඉන්නන මේස කොහොම තියනවනේ දැන් මම මෙතන අදලා ගන්න ඔහොම කරලා ගන්නවා මිස් කිපැත්තට මිස් කිපැත්තට අර මුල්ල තියෙන්නේ මේසෙ මුල්ලට හොනවන නමනවා ගාව දෙන්නේ අපි මාස 3ක් දුවේද හිටියානේ පන්ති පාරේ එහෙම ඇත්තටම මේ ගහලා තියෙන ඉස්කෝලේ ඔක විතරයි අපි නම කියන්න බෑ ඉතින් විද්‍යාව උගන්වපු මට සිරි වෙනවා ඩයිලොග් කිරි කලින් උගලට මතක නැහැ කාලා එද්දී ඇති මං එනවත් එක්කම ගාන අනිත් එක ඉතිහාස මන්දේට වැරක් පාසලේ දින්නේ බදාම් පසිදු කියලා වෙන්නේ මොකද උගෙන් ගුටි කනකොට උගෙන් ගුටි කනකොට වජා මිනිහ දිහා කල්න වගේ බලාගෙන ඉන්නවා. තාව ගානවා. උඹ ගාම මම බලාගෙන ඉන්නවා. උඹ ගාම මම බලාගෙන. අවදානේ ඒවයිවා. ගහලිය ඉඳලා ගණක් ගන්න ඒ උනාට. උඹ ගාම මම බලාගෙන ඉන්නවා. උඹ ගාම මම බලාගෙන ඉන්නවා. සුපිරි කේස් එකක් කියලා මඩක් ගැහුවා මට අර එලිකහන් පන්ති කාමරේ දාගෙන මූත් හිටියා අබ ගහක් ගාවට වාටක් ගැව්වා. උඩක් ගැව්වා. ඒත් මට වෙන එකක් උපත් උනා. අපිට ඒක වෙන ඒ කියන්නේ අපි වැරද්දක් කළා නෙමෙයි වැරද්දක් නිකන් අපි පිටට ඇවිල්ලා නේ මම නේ දින්නේ ඒකෙන් පස්සේ මට වෙන වැරද්දක් ආවා. කවුද මන් දන්නේ ඌ කියලා. මොකද රොජානය මන් දන්නේ නැහැ රෙස්ටේ. ඊයර් විද්‍යාසර බංගර හිටියේ අපි පොඩි බයිනෝට අර උසස් කවුද නම යන්න තමයි කිව්වේ. නවනම් මට මීටර් නෑ ඩයල් එක තමයි තුන්නාදී මචං ඌ බම් මමත් එනවා ඒ දවසේ නෑ යමනෝ බලන් ඉන්න උඩ බයි දෙනවා මියා හොඳයි. මෙයා විභාගේ ලියලා ඕලෙවල් ලියලා ඉවරලා ඉස්කෝලේට එනවා මතකද? ඔව් හෙල්මට් එක දාගෙන එයා ඩොක්ටර් කේරෝ අපි කරනවා පන්ති කෙල්ලගේ කසෙට්ලා ඉතින් එලි මම පන්ති කාමරේ රින්ගලා නේ චාටර් කේස් තිබ්බා. ඒකයි ඉතලා ඒකයි මුත් කුපඩිය කුපාඩියා. දැන් කුපාඩි දෙන්නයි ඈ. කුපඩි දෙන්න තව ඉස්සරහට යන්කෝ එතකොට ආරන්ති කාගොල්ලේ පැත්තේ වෙච්ච නියතත් කාගොල්ලෝ මේ කොට දාන්න කියන්නේ මොකද්ද බා? මෙතන කිව්වේ හැකියි එතකොට මං යන්නවා තිටිනේ. ඉල්ලක් එතකොට මේ මං පස්සේ ගියා. ඒක තොප්පි දාන්න ඈ? ඔය පස්සේ කියන්නේ සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලේදී එහෙම ලොකුවට එහෙම මම කියන්න තරම් දෙයක් මට මතක නැහැ. මතක නැහැ. මතක නැහැ. ඒක තියෙනවා සාමාන්‍යයෙන් ඔය චූටි චූටි දේවල් තියෙනවා. ඔය සෙමිනාර් වල ගිහිල්ලා ඔය පැනලා ආවා ඒවා තියෙනවා. ලීවෙන්ද කඩේ හැමදාම නඩ කන්න
ඔහොම කියතා මට මතක් කෙනෙක් ඉස්සරහ කලින් අයිස් පැකට් කාලා ඒ කාලෙත් එකේ අයි නිවාසාන්තර දවස්වල අතර මතක නැද්ද? ඒ නිවාසාන්තර මේවා මතක ඇති ඔවරෙන් ගස් ගහලා ඉස්කෝලේ ගස් ඔක්කොම ඉවර කරා උණු ගාලි ඉවරයි පොල් ගස් ඒක උදේ රස්තිය කියනවනේ. ඕක බවුදර උදේ කියනවා. අර පිටරි කෙරෝල ගහත් තිබ්බා ඒකේ පොල් බොඩේ විතර උණ ගාලා තිබ්බා ලොකු උණ ගා එකක් අද්දන්න ඔබ දාව ඉන්නෝනේ පස්සේ නිවාසාන්තර පතක් පතක් කැල්ල ගාව තිබ්බ එක ඔව්. නිවාස වලට ගස් කපන්න යනවා කියලා පයින්නවා. ඒකෙන් ආයෙ කියන ඉතින් ගෙදර ඉඳි තමයි කෙලින්ම. ඒකෙන් කියනනේ ඉස්කෝලේ සර්ලම් කියන කපා ගන්න කියලා කපා ගන්න ඉවරයි ඔක්කොම ඉවරයි කලි සම්පලාගෙන ගෙදර ඇවිල්ලා නැද්ද? කලිදම් බලන්න ඇවිල්ලා තියෙනවා ඒ කලිද ඒ කාලේ එක දවසක් මම ගෙදරත් ආවා මං එහෙම තව කලි සම්පලාගෙන. කියලා කලින් පෙන්නලා කියලා. මම ඇවිල්ලා නැහැ එක දවසක් එන්න ඕනෙලා කලින් පලානවා. මට ඇවිල්ලා එහෙම නිවාසාන්තර වල ක්‍රීඩා කරනවා ඉස්සර ක්‍රීඩා කරද්දි එකපාරක් හරි උස පැන්නා උස වයිදි කකුලක් හරි වුණා එතනින් පස්සේ ආයෙක ක්‍රීඩා කරනවා කියලා මූ නයන්නේ නැහැ මයියා. ඌ එදා ඉඳන් ක්‍රීඩා වලට යන්නේ නැහැ. මට ඒක හිතේ. ඉස්කෝලේ යන කාලේ නිකන් සාමාන්‍ය ඉතින් සෙල්ලම් කරා මීටර් 100 දෙනවා. මේ දැන් තරම් හ්ම්. මමත් එච්චර නිකන් ඔය එක කියන්නේ ක්‍රීඩා වලට එහෙම එච්චර ඉස්කෝලේ යන කාලේ එහෙම කොට මේලා තිබ්බේ නැහැ දැන් නේ මම ගියේ දවසේ. මීටර් 100 විතරයි දුවන්නේ. මීටර් 100 විතරයි දුවන්නේ. අයි 800 දුවන්නේ ඔක්කොම යනවා. යා වමත් ඔය ගුඩි හරි මේ දාලා දිනනවා නිවාසාන්තර වල ඔව් තමයි ඉතින් හරි ඉස්කෝලේ යන කාලේ ඉතින් විනෝදේ දැන් ඊළඟ මට ගමු.